Hi guys, welcome back to my channel. මට ගොඩ දවසට පස්සේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න බැරුව ගියා. මම last වීඩියෝ එක අප්ලෝඩ් කරලා කොහොම හරි 3 months හරි 4 months හරි වෙනවා. ඊට පස්සේ අප්ලෝඩ් කරන්න first වීඩියෝ එක තමයි මේ. මම ලංකාවට ගියා පොඩි personal දෙයක් නිසා. හැබැයි මට කිසිම වීඩියෝ එකක් ගන්න බැරුව ගියා. කොහොම හරි ඔක්කොම වැඩ ටික ඉවර කරගෙන මම ගියා මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ලා දෙන්නෙක් එක්ක ඩේ අවුට් එකක්. මෙයාලව මම මීට් වෙන්නේ අවුරුදු 9කට විතර පස්සේ. මෙයා මගේ ස්කූල් එකේ ෆ්‍රෙන්ඩ්. කොහොම හරි එලවර්ස් වලින් පස්සේ මට මෙයාව මීට් වුණේ නෑ. අපි දැන් මීට් වෙන්නේ ටයිම් එකක් තිබ්බෙත් නෑ. ඉතින් after 9 years finally we met. Guys, welcome back to my channel. අපි අද වන් කෝට්ටේස් පැය කීයක් දුන්නා අපි? ඔව් හොඳ ලණුවක් දුන්නා මේ දැරිය. දැන් තමයි ආවේ. It's not natural. හැලි මන්දිරය දෙන්නයි දෙන්න princess hari karena aku kisah mana dan aku kenal kisah mana malah ini side please side please coba dah ada orang ini kan mau dikek ini di megan kan balan ini She was taking a boomerang by the way. මම හිතුවේ මෙතන මේ ෆොටෝ එකක් ගන්නවා කියලා. මේ ඉතින් කතිකින් මගේ vlog එකට මම වීඩියෝ කරනවා. ඒක නිසා මට අමතක වුණා ඒගොල්ලෝ බූමරැං එකක් ගන්න කියලා. මේ මං හිතේ ෆොටෝ එකක් ගන්න කියලා. අපි ගත්තා මමයි මගේ අනිත් යාළුවා ගත්තා black currant mojito දෙකක්. අනිත් එක්කෙනා ගත්තේ මට මතක විදිහට මොනවද Oreo milkshake එකක්. ඔයගොල්ලන්ට ෆ්‍රී ප්‍රොමෝෂන් කරගන්න ඕන නම් මේ දෙන්නව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ෆ්‍රී කරලා දෙයි. ඊට පස්සේ අපි ගියා පිට්සා කන්න. මට පිට්සා කන්න ආස වුණා. ඉතින් අපි ගියා පිට්සා කන්න යනකොට ටේස්ට් එක පිට්සා එකක් ග්‍රහයි මම මතක නෑ මොකක්ද ෆ්ලේවර් එක කියලා. ඩෙවල් චිකන් මම හිතන්නේ ඒක නම් රසයි අනිත් එක මොකක්ද කියලා මට මතක නෑ. ඒක නම් මෙහෙමවත් නෑ. ගොඩක් ගන්න එපා වලින්ම අවශ්‍යයි ගොඩක්. ඔයගොල්ලෝ දන්නවද දැන් පිට්සා කාලා ඇති වෙලා දැන් ඉතුරු වුණාම කන්න බැරි වුණාම කන්නේ කොහොමද කියලා. ඒක බලන්න ඕනේ නම් මේ වීඩියෝ දිගටම බලන්න. ඔයගොල්ලන්ට පැහැදිලිව බලා ගන්න පුළුවන් කන්න බැරි වුණාම කොහොමද පීට්සා කන්නේ කියලා. මේක රහන්න කෝල් එකක් ගන්න කියන්නේ කන්න කියන්නේ පුළුවන්. ඔව් කන්න කෝල් එකක් ගන්න වෙන්න. කෝල් එක කන්න කායක
නෝච් පීස් එක 3 දිනක් ඉවර කරනවා කියවනේ දෙක නෑ ඔයා ඒක ලෝවර් මන්දනේ නැද්දයි නැද්දනම් මේක තමයි ආගේ කියනවානේ පිට්සා කන අලුත් විදිය පිට්සා කන අලුත් විදිය මේ කන්න බැරි වුණා කන්න බැරි වුණාම අපිට නිකන් දඩුවමක් දීලා වගේ මේක නිකන් කන්න බැරි වුණාම කන්නෝනේ මේම කිසිම අපතයක් නැහැ කන්න බැරි වුණාම කන්නෝනේ මේ මොකද දීගේ වල නිකන් මොකද ඒකේ සර්විස් සාධනේ අපේ මේ කෑල්ල දුබායි සයි පත්තල අපි ඊට පස්සේ මට ඕන වුණා කොහෙද ගෝල් ෆේස් යන ගෝල් ෆේස් ගිහිල්ලා ඉట్స్ වඩේ කන්න. I was craving for ඉట్స్ වඩේ. ඉතින් කොහොම හරි ඉట్స్ වඩේ එකක් හරි කන්න ඕන වුණ නිසා අපි ඇත්තටම මම මේ ඩේ අවුට් එක ගියේ මට ඉట్స్ වඩේ කන්න ඕන නිසා තමයි. ඉතින් අපි ඉස්සරහම ගෝල් ෆේස් එකට ගිහිල්ලා හවස තමයි ගෝල් ෆේස් එකට ගිහිල්ලා ඉట్స్ වඩේ කෑවේ. फुल और सवाल इतने गया और सुबह का से इधर तो एक खरी बालू මේ වගේ වඩයක් මම කොයිවත් දැකලා Okay, so this is how we spend our day. අපි ගෝල් ෆේස් ආවා. අන්තිම මොකද? වඩේ කන්න ආසයි කියලා අපි මේ ආවේ. අන්තිම මොකද? ඉස්ස වඩේ. නෑ මොකද අන්තිම මොකද? ජවනිකාව. අන්තිම ජවනිකාව. Okay. මගේ vlog එකට නම් bye කියන්න. Thank you for watching. Bye bye. කාරිකාස් vlog subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. Thanks for